ශ්‍රී ගුණාලංකාර සිත පහම් පිළිවෙත කරන බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්න මේ වෙලාවේ තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. මේ වෙනකොට බොහෝ පිරිසක් අපිත් එක්ක මේ කටයුත්තට එකතු වෙලා ඉන්නවා. මේ කරුණ වහගැනීමේ කටයුත්තට පහම් පිළිවෙත කරන අය, නොවන අයත් ඒ වගේම කරන්න බලාපොරොත්තු වෙන අය, කරමින් ඉන්න අය, පරණම කරපු පිරිසුත් ඉන්නවා. ඒ ප්‍රදේශවල සමහරට පහම් මහතුරු නැතුව දැන් කරන්න විදිහක් නැතුව ඒ වගේ පිරිසක් ඉන්නවා. හරි, ඒ කොහොම වුණත් ඒ සියලු දෙනාටම අපි මේ වෙලාවේ කියන්න යන්නේ පිරිත ගැන. බොහෝ අය ප්‍රශ්නත් අහලා තිබුණා මීට කලින් ඉඳලා මේ ළඟදිත් අහලා තියෙන ප්‍රශ්න පිරිත කියන එක ගැන. පිරිත කිව්වට පස්සේ මොන පිරිත්ද කියන්න හොඳ නැත්තේ? ඇයි පිරිත් ඒ විදිහට වෙනස් වෙන්නේ? පිරිත කියලා හරියටම පැහැදිලි කිරීමක් කරොත් හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියලා හඳුන්වන්න පුළුවන් එක අර්ථකථනයක් දෙන්න පුළුවන්. තව එකක් තමයි සාමාන්‍ය වාත පිත කප ඔය තුන ඇඟේ තියෙනවා. සාමාන්‍ය තුන්දොස් කියලා ඔය කියන්න තුන්දොස් සමනය වෙන්න යම් බෙහෙත් බොනවා එහෙම කියන්නේ. ඒ වගේ එතකොට මේකෙදී අනිවාර්ය කාරණයක් තමයි හරියට සෙම වැඩි වෙලා නම් පිටට බෙහෙත් බිව්වහම සෙම අඩු වෙන්නේ නැහැ. හැබැයි සමහර බෙහෙත් තියෙනවා පිටට බිව්වහම සෙමත් ටික අඩු වෙනවා. ඒ බෙහෙත් වල විවිධ ද්‍රව්‍යමය ශක්තිය, බෙහෙත් වල තියෙන ඖෂධීය ගුණය, ඒ සියලු දේ බලපාලා තමයි මේක වෙන්නේ. එතකොට ශරීර ස්වභාවයත් ඒකට බලපාන්න පුළුවන්. සමහර කෙනෙක්ට හරියන ඒ බෙහෙත සෙමටම තව කෙනෙක්ට හරිනව යන්නත් පුළුවන්. ඒ විදිහටම ඇයි ඒ ශරීරයේ තියෙන යම් වෙනස්කම් නිසා. එතකොට මේ හරියාකාරව මේ සියලු දේ බලලා බෙහෙත් ගන්න අවශ්‍යයි නිවැරදි වෛද්‍යවරයෙක්ගෙන්. ඒ වගේ තමයි පිරිතත්. පිරිත බුදුහාමුදුරුවෝ දේශනා කළේ එක් කරුණු අරඹය එක් ස්ථානවල. එතකොට ඒ කරුණු වලට අරඹයා දේශනා කරපු ඒ ස්ථානවල කියපු පිරිත අද දන්නෙත් නෑ මොකක්ද කියලා. සමහර විට පිරිතේ තේරුම දන්නෙත් නෑ. අර කියන්න ඕනවට කියන අය ඉන්නවා, බයට කියන අය ඉන්නවා. අමනුෂ්‍ය දෝෂ වගේ දැනුනහම තියෙන පිරිත ඔක්කොම දානවා. රැ එළි වෙනකම් දානවා. ඇයි ඒ බයෙන් මිදෙන්න? ඒ කමක් නෑ. දේවාල පස්සේ යනවා වෙනුවට පිරිත් දාලා බයෙන් මිදෙන එක ගැටලුවක් නෑ කියමු. ඒ නමුත් පිරිත කියන එකත් අර මම මුලින් කිව්වා වගේ බෙහෙත හරියට නොගත්තොත් වෙන වෙන අතට හැරෙන්න පුළුවන් ලෙඩේ. එහෙම නැත්තම් යම් අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. සමහර අයට බෙහෙත් බිව්වම පස්සේ ඇඟ වෙවුලනවා. බෙහෙත සැරි වැඩිකම. සමහරක් අයට මේ බෙහෙත් බිව්වට පස්සේ ඔය විවිධ අසාත්මිකතා ඇති වෙනවා. එතකොට විවිධ වෙනත් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. අලරෙඩ රෝගෙ තියෙද්දිම තවත් ඔන්න වෙන ලෙඩ රෝගයක් හැදෙනවා. ඉතින් ඔය වගේ දේවල් ඇති වෙන්න පුළුවන් බෙහෙත් වැරදුනාම. පිරිත වැරදුනහම ඒ වගේ යම් දේවල් වෙනස් දේවල් වෙන්න පුළුවන්. එතකොට සමහර පිරිත් තියෙනවා මේ පිරිත් පොතේ 4 බණවරින් පස්සේ තියෙන පිරිත් වලින් අපිට ගන්න පුළුවන් වට්ටක පිරිතයි, අඟුලිමාල පිරිතයි. ඒ පිරිතුත් ආවට ගියාට හැමදෙස්සෙම කිව යුතුයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අපි එකට හේතු සමහර දේවල් කියලා දෙන්නම්. දැන් මම උදාහරණයක් කිව්වේ එකයි බෙහෙත් වලින්. එතකොට 4 බණවරෙන් එහා පැත්තේ තියෙන සීවලී පිරිත කියන ඒවා, ජය පිරිත කියන ඒවා, ඔයගේ බොහෝ පිරිත් ගොඩක් තියෙනවා. ඒ පිරිත් පස්සේ කාලේ ජලනන්දනේ එහෙම පස්සේ හදපු පිරිත්. ජලනන්දනේ හොඳම උදාහරණයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා සංස්කෘතියට නගන්න එපා කියන එක. බුද්ධ වචනේ සංස්කෘතියට හරවන්න එපා. ඒකට හේතු වෙන්න පුළුවන් කරුණු තමයි ඒ අර්ථයේම නොවෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ අර්ථයේම නොවෙන්න පුළුවන් නිසා. එතකොට දැන් ඔය ජලනන්දනේ තියෙන වචනයක් තමයි සර්ව බන්ධන ඡේදන. සර්ව කියන වචනේ සංස්කෘතයි. සංස්කෘතය ඔක දන්න කෙනෙක්ට ස්වාමීන් වහන්සේලාකින් දැනගෙන තහගන්න පුළුවන්. මේක සර්ව කියන පදේ වචනය ඒක සංස්කෘත එකක්. පාලියේ කොහොමද එන්නේ? සර්ව. සියලු කියන එක සබ්බ කියන වචනෙන්. එතකොට එතන තේරෙනවා මේ පිරිත බුදු දේශනාවක් නොවන බව. ඒ වගේ බොහෝ පිරිත් තියෙනවා. කියන හනරටාවෙම මේක තේරුම් ගන්න පුළුවන්. දැන් රතන සූත්‍රය කියනකොට හරි ගහම්බීරයි. එතකොට තව ওই ජයප්‍රීත එහෙම කියලා බලන්නකෝ. ඒ යන තාලෙම තේරුම් ගන්න පුළුවන් ලොකු වෙනසක් තියෙනවා කියන එක. එතකොට ඒවා පණිවරු පස්සේ කාලේ උගත් පණිවරු හැදුවේ. ඒ අයට දොස් නගන්න බෑ. ඒ අය යම් චේතනාවන් නිසාවෙන් යම් වැඩක් ගන්න හදපුවා. නමුත් මේවල අමනුෂ්‍ය බලයන් ගෘහිතයි සහිතයි කියලා ශ්‍රීගුණාලංකාර හාමුදුරුවෝ ශ්‍රීගුණාලංකාර වත පොතේත් ඔබට බලන්න පුළුවන්. ඒක සඳහන් කරලා තියෙනවා. මොකද අමනුෂ්‍ය බන්ධනයන් ගොඩක් තියෙනවා. අභිසම්විධාන පිරිත එහෙම කියවලා බලන්න ගොඩක් අමනුෂ්‍ය බල සහිතද. එතකොට තවත් අමනුෂ්‍ය ගොල්ලන් වැඩ ගන්නවා. ගොඩක් දෙවොල් වල වහව අවිච්චි කරන පිරිත් තියෙනවා. මේ ජලනන්දන පිරිත ගන්නවා. ගොඩාක් ලොකු තොවිල් කරලා බොරුවට ආටෝපෙට පෙන්නලා කපන්න බැරිව කපන්නේ ජලනන්දනේ. එහෙම තැනුත් තියෙනවා. ඔක්කොම තැන් නෙමෙයි එහෙමත් තියෙනවා. එතකොට
ඔන්න ඔය වගේ පිරිත් අපි පාවිච්චි කරන්නේ නැහැ. තව තියෙනවා කැස්සට ගන්න බෙහෙත් සැමට බොන්නේ නැහැ. සැමට ගන්න බෙහෙත් සමහර ඒවා කැස්සට නොබොන්නත් පුළුවන්. විවිධ ලෙඩ රෝග වලට තියෙන බෙහෙත් වෙනස් වගේ සමහර පිරිත් ඒ අවස්ථාවන් වලට වැටහෙන විදිහට පහම් මහත්තයෙක් විසින් නියම කරනවා. ඒ පිරිත් කිව්වහම ඇති Tamante හිතන පිරිත් කියන්න කලින් පොඩ්ඩක් අහලා බලන්න. සමහර තැන්වල සමහර පිරිත් සූත්‍ර සජ්ජායනා කළාම යම් යම් ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් තැන් තියෙනවා. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් ආටානාටිය සූත්‍රය. දරුණුම බලවේග තියෙන සමහර තැන්වලට ආටානාටිය සූත්‍රය වැටහිලා කියන්න දුන්නාම වෙච්ච සිදුවීම් ගොඩක් තියෙනවා. ඒ සිදුවීමක් එකක් කිව්වොත් සමහර කට්ටියට ඒ පිරිත කියනකොට ඇඟ දැවිල්ල ගත්තා. අයි අනිත් පිරිත් කියනකොට ඇඟ දැවිල්ලක් නෑවිත් මේ ආටානාටිය සූත්‍රය කියනකොට දැවිල්ලක් ආවේ. ඔන්න ප්‍රශ්නයක් කට්ටියට හිතලා බලන්න පුළුවන්. අපි ඉදිරියේදීව පැහැදිලි කරන්නම් ඇයි හේතු කියලා. එතකොට Tamanට නියම කරනවා යම් කිසි පිරිතක් ඒ පිරිත් ටික පමණක් පාවිච්චි කරන්න. අනිත් පිරිත් නොකීවාට කමක් නැහැ. මොකද අහලා දැනගෙන කියන්න. එහෙම නැත්නම් සෑම පිරිතක්ම කියන්න එපා. අනිවාර්යෙන්ම ඔය සීවලි පිරිත සතර බණ වරින් ආටනාටි සූත්‍රයෙන් එහා පැත්තේ තියෙන පිරිත් පාවිච්චි කරන්න යන්න එපා. එතකොට හරණීය සූත්‍රය එහෙමත් පහම් පිළිවෙත නිතර පාවිච්චි කරන්නේ නැහැ. ඒකට යම් යම් හේතු කරුණු තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ හරණීය සූත්‍රයේ දේශනා කරපු නිදහන කතාව අරන් බැලුවාම එතන උඩ හිටියේ යම් දේවතා කොට්ටාසනේ. එතකොට මේ දේවතා කොට්ටාස එතන හිටියට අපි ඉන්න හැම පරිසරයේම දේවතා කොට්ටාස ඉන්නවද කියන එක සැකයක් තියෙනවා. ඉතින් එතන ලොකුවට අපි මෙතන පැහැදිලි කරන්න යන්නේ අපි දැනට කියන්නේ ඒ විදිහේ පිරිත් පාවිච්චි කිරීමේදී අනිවාර්යයෙන්ම නියම කරන පිරිත් පාවිච්චි කරන අනිත් පිරිත් පාවිච්චි කරන පහම් මහත්තයකින් අහලා එහෙම පාවිච්චි කරාට වරදක් නැහැ. සතර බණ වරෙන් එහා තියෙන පිරිත් නැතුව. අනිත් කාරණය තමයි සමහර අය අහලා තිබුණා මේ පිරිත් මොනවද සුදුසු මේ අමනුෂ්‍ය බලවේග දුරු වෙන්න. පහන තියලා කියන පිරිතේ බලයයි පහන නොතියා කියන පිරිතේ බලයේ ලොකු වෙනසක් තියෙනවා. ඒකට උදාහරණ කතාව මම කලින් කිව්ව කතාවම කියන්න. නිකං ආටානාටිය සූත්‍රය කිව්වහම ඇඟ දැවිල්ල නොගත්තාට පහන් තියලා ආටානාටිය සූත්‍රය කියනකොට ඇඟ දැවිල්ල ගැනීම යම් යම් නිදිමත ගති හිතාගන්න බැරි විදිහේ අමුතු නිදිමතවල් ඇවිල්ලා තියෙනවා. මේ පහන් පිළිවෙත කරන අය තම තමන්ගේ අත්දැකීම් දන්නවා ඇති. නැත්තම් තව කවුරුහරි කියලා හරි තව පහන් පිළිවෙත කරන අයගෙන් හරි අහගෙන හරි ඒ කතාව අහලා දන්නවා ඇති. ඉතින් ඒ නිසා පහන තියලා කියන පිරිතේ බලය වැඩි වෙනවා. මොකද ඒකෙන් දෝෂ කැපෙන්නේ හේතු වෙන සමහර අය අහලා තිබුණා නිකන් යම් සූත්‍ර මොනවද දෝෂ කැපෙන්න හොඳ කියලා. යම් කෙනෙක් පහන් පිළිවෙත කරන්නේ නැත්නම් රතන සූත්‍රය පාවිච්චි කරන්න වැඩි වාර ගානක් කියන තරමට ගුණ තියෙනවා. ඒ නමුත් පහන තියලා කියන පිරිතේ වෙනසයි නිකන් කියන පිරිතේ වෙනසයි දෙකක් කියන එක අවබෝධ කරගන්න ඕන. ඒක සාමාන්‍යයෙන් Tamanටම අවබෝධ වෙනවා. Tamanටම දැනගන්න පුළුවන් විදිහේ හේතු කරුණු තියෙන දෙයක්. මොකද පහනේ තියෙන අදිෂ්ඨාන බලය ඔය එතන බුද්ධ අදිෂ්ඨාන බලයක් යනවා. හාමුදුරන්ගේ පෙර උරුමයත් එක්ක ආපැඳීම මහේසාගේ දේව දිව්‍ය සම්බන්ධය ඇති වෙනවා. පිරිතේ බලය ලැබෙනවා. ඔය කරුණු ගොඩක්. දැන් අතන පිරිත විතරක් කියනකොට පිරිතේ බලය ලැබෙනවා. අර කියන මනුස්සයා යම්කිසි ප්‍රතිපත්තියක නැත්තම් ඒ පිරිතේ ඒ බලයක් ලැබෙන්නෙම නැති වෙන්න පුළුවන්. සාමාන්‍ය ගුණදහම් රකින්න කෙනා කියන පිරිතේ බලය ඉතා වැඩි ගුණදහම් නොරකින්න මිනිස්සෙ කියන පිරිතට වඩා. දැන් යම් කිසි විදිහකට අපි කියමු අන්‍ය ආගමික කෙනෙක් මිත්‍යා දෘෂ්ටික මතයක් පාලන කෙනෙක් පිරිත් කිව්වට ඒකෙන් පළක් ඇත්තේම නැති වෙන්නත් පුළුවන්. ඒකට පිරිතේ තේරුම අර්ථය දැනගෙන හිත එකතෙන් කරගෙන කියනකොට ඒත් ශක්තිය වැඩි. මේ විදිහට පිරිත් කීමෙත් ಗುಣ අගුණ වැඩි වෙන විදිහක්. එතකොට ශක්තිය වැඩි වීමේ ක්‍රමයක් තියෙනවා. අපි අත්දැකලා තියෙනවා. ඔබටත් අත්දකින්න පුළුවන්. බුදුදහම කියලා කියන්නේ හැමෝටම අත්දකින්න පුළුවන් දෙයක් මිසක නෑ ඒක මේ මට විතරක් දකින්න පුළුවන් කියන ක්‍රමයක් නෙමෙයි. පහම් පිළිවෙත එහෙම දෙයක් තියෙනවා. සමහරක් මොකද උත්සාහ කරන අය ඉන්නවා යම් කිසි විදිහකට මේ මිත්‍යා දෘෂ්ටික ක්‍රමයක් කියලා පෙන්වන්නේ. ඒ වගේ අර පහුගිය දවස්වල පහම් පිළිවෙතට මිත්‍යා දෘෂ්ටියක් ගාවපු අයත් හිටියා. අන්න ඒක නිසා තමන්ට අත්දකින්න පුළුවන් දේවල් තමයි බුදුදහමෙත් පහම් පිළිවෙතේ තියෙන්නේ. ඒවා තමන් හරියට ප්‍රතිපත්ති ගරුකව ඉන්නවා නම් පංචශීල ප්‍රතිපදාව තුළ තමන්ට අත්දකින්න පුළුවන්කම ලැබේවි. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ධර්ම අවබෝධය ලැබේවා. ඒ අතරේ මේ කියන කරුණුත් එක්ක බණ දහමුත් අහන්න කියලා මතක් කරනවා. තමන් පුළුවන් විදිහේ පින්කම් කරන ගමන් තමන්ගේ ලෞකික ලෝකෝත්තර ජීවිතේ ගත කරමින් පංචශීල ප්‍රතිපදාව තුළ ඉඳගෙන පහම් පිළිවෙතත් කරන්න.